හරි. අද අපි එකතු වෙන්නේ ජ්‍යාමිතිය පොතේ 26 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඉදිරියට 10 වසරට අදාළ 26 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඉදිරියට සාකච්ඡා කරන්න. අපි මීට කලින් වීඩියෝ එකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 25 වෙනි ප්‍රශ්න වෙනකන් සාකච්ඡා කළා. දැන් 26 වෙනි ප්‍රශ්නේ ඉඳන් 50 වෙනි ප්‍රශ්න වෙනකන් සාකච්ඡා කරමු. 26 වෙනි ප්‍රශ්නේ ඉඳන් අපි සාකච්ඡා කරන්න පටන් ගන්නේ. ඔයාට මෙන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට දීලා තියෙන රූපය පැහැදිලි නැත්නම් පොතේ රූපයත් එක්ක බලන්න. ඔයාගේ පොතේ තියෙන රූපය තමයි මම මේ ඇදලා තියෙන්නේ. ප්‍රශ්නාංක 26 තියෙන්නේ B ගේ අගය සොයන්න කියලා. ප්‍රධාන වශයෙන් මේක අපිට පේන තියෙනවා මෙතන තියෙන සමාන්තර රේඛා දෙකක්. එහෙනම් ඒකාන්තර කෝණ මෙන්න Z අක්කා. මෙයා 50යි නම් මෙයාත් 50යි. මෙතනදී ඔයාලට දැන් අවස්ථා දෙකක් ගන්න. එකක් තමයි ත්‍රිකෝණයක මේ තියෙන ත්‍රිකෝණයක බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් මෙන්න මේ අංශක අනුපම කියලා කියන්නේ B ගේ අංශක 50ෙත් එකතු. එහෙනම් අංශක 95න් අංශක 50ක් අඩු කරාම B කියලා කියන්නේ අංශක 45යි. ඔන්න ඔය විදිහට අපිට එක විදිහකට B ගේ අගය ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙයා 50 හින්දා ඒකාන්තර කෝණ වලින් මෙයා 50යි කියලා හොයනවා ගත්තා. ඊළඟට මෙයා 95 නිසා මෙන්න මෙයා සරල රේඛාවක් මත කෝණ වල එකතුව 180 වෙනින්දා අංශක 180යි 95ක් අඩු කරාම අංශක 85යි. එහෙනම් මෙයා අංශක 85යි. දැන් තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ කෝණවල අයික්‍ය අංශක 180 බැරි. B අංශක 85 අංශක 50 හැමෝම එකතු කරාම උත්තරේ අංශක 180යි. එහෙනම් B කියලා කියන්නේ අංශක B අංශක 135ක් එකතු කරාම අංශක 180යි. B හොයන්න අංශක 180න් අංශක 135ක් අඩු කරනවා. එහෙනම් B කියලා කියන්නේ අංශක 45යි. ඔයාලට මේ ක්‍රම දෙකෙන් ඕනි එකක් පාවිච්චි කරනවා ඔයාලට ගන්න පුළුවන්. ඊළඟට 27 වෙනි ගානේ මේ රේඛා ඔක්කොම සමාන්තරයිනේ. එහෙනම් මට පේනවා මෙන්න මෙතන F අකුරක් නේ. අනුරූප කෝණයක්. අනුරූප කෝණ සමාන බැවින් මෙන්න මෙයා 80යි. මෙන්න මෙතන තියෙනවා F අකුරක්. අනුරූප කෝණ සමාන බැවින් මෙයා x. මේ මුළු කෝණ 150යි. එහෙනම් 80ට අංශක 80ට x එකතු කරාම උත්තරේ 150යි. එහෙනම් x කියලා කියන්නේ අංශක 150න් අංශක 80ක් අඩු කරාම උත්තරේ අංශක 70යි. අංක 28 ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ත්‍රිකෝණයේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි. ඔයාගේ මේක ඇහලා තියෙන්නේ ABC යගේ මෙන්න මෙයාගේ යගේ මම x කියලා දාගන්නම්. එහෙනම් බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන කියලා අංශක 90ට x එකතු කරාම උත්තරේ අංශක 150යි. එහෙනම් x කියලා කියන්නේ අංශක 150න් 90ක් අඩු කරාම අංශක 60යි. ඔය විදිහට ගාන හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් සරල රේඛාවක් මත කෝණ වල එකතු 180 බැරි. මෙයා 150යි නම් මෙයා අංශක 30යි. එහෙනම් මේ කෝණයක කෝණ වල අංශක 180යි. 90යි x උයි 30යි එකතු කරාම උත්තරේ 180යි. එහෙනම් x අංශක 120ක් එකතු කරාම 180යි. x හොයන්න අංශක 180ෙන් අංශක 120ක් අඩු කරනවා. x කියලා කියන්නේ අංශක 60යි. 28 ඊළඟට ප්‍රශ්න අංක 29. හරිද වැරදිද තෝරන්න තියෙන්නේ.
ත්‍රිකෝණ යුගලයක් එක මත සමපාත වේ නම් ත්‍රිකෝණ දෙක අංග සම වේ. ඔව්. අංග සමයි කියලා කියන්නේ එක මතයක පිහිටනවා කියන එක. එහෙනම් එක මතයක පිහිටනවා නම් අංග සමයි තමයි. හරි. එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් හා ඕනෑම කෝණයකට සමාන නම් අංග සම වේ. වැරදි. ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයයි පාද දෙක අතර මැද තියෙන කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමානයි නම් විතරයි පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙන්නේ. මෙතන තියෙන්නේ ඕනෑම කෝණයකට. වැරදි. 30. අභ්‍යන්තර කෝණයේ අංශක 40ක් වන සවිධි බහුවශ්‍රයක බාහිර කෝණයේ අගය සොයන්න. බාහිර කෝණයේ අගය සරල රේඛාවක් විදිහට තියෙනවා. එහෙනම් 140යි නම් 180 140ක් අඩු කරපම අංශක 40යි. ඕනෑම බාහිර කෝණයකුත් එයාගේ අභ්‍යන්තර කෝණයත් එකතුව 180ක් වෙනවා. ඊළඟට පාද ගන්න. පාද ගන්න. ඕනිම බහුවශ්‍රයක් කියන්නේ පාද ගාන දෙකට වැඩි. ඒ කියන්නේ තුනෙන් පටන් ගන්න පුළුවන් සංකෘත තල රූපයක්. ත්‍රිකෝණ, චතුරාශ්‍ර, පංචාශ්‍ර, ෂඩාශ්‍ර දෙනිහට ඕනි කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ගේ බාහිර කෝණ වල එකතුව 360යි. එහෙනම් අංශක 360 එක බාහිර කෝණයක් අඩු කරාම බෙදුවම අංශක 360 එක බාහිර කෝණයකින් බෙදුවම අපිට පාද ගාන එනවා. පාද ගන්න 9යි. අංක 31. අනිත් ගණන් දෙක වගේම තමයි. ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. අංශක 60ට අංශක 70 එකතු කරාම එන උත්තරේ සමාන වෙනවා අංශක 90ට x එකතු කරාම එන උත්තරේට. අංශක 130 කියලා කියන්නේ 90ට x එකතු කරාම එහෙනම් x කියලා කියන්නේ අංශක 130න් 90ක් අඩු කරාම එන උත්තරේ. x කියලා කියන්නේ අංශක 40යි. එහෙම නැත්නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180 හින්දා 60යි 70යි එකතු කරාම 130යි. එහෙනම් මෙයා අංශක 50යි. සරල රේඛාවක් මත කෝණ වල එකතු 180 හින්දා 50යි 90යි එකතු කරලා අඩු කරාම 180න් අඩු කරාම පිළිතුර ගන්න පුළුවන්. අංක 32. x කියන්නේ හොයන්න තියෙන්නේ. ප්‍රතිමුඛ කෝණ සමාන හින්දා මෙයා 75යි නම් මෙයාත් 75යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍යාංශක 180 බැරි. අංශක 75ට අංශක 45යි x එකතු කරාම උත්තරේ වෙන්නේ 180. අංශක 120ට x එකතු කරාම 180යි. එහෙනම් x කියලා කියන්නේ අංශක 180 අංශක 120ක් අඩු කරාම අංශක 60යි. මෙතන ත්‍රිකෝණයක බාහිර කෝණ තියෙනවා. මේ තියෙන එක බාහිර කෝණයක්, මේ තව බාහිර කෝණයක්, මේ ඉතුරු බාහිර කෝණය. අභ්‍යන්තර කෝණය 100යි නම් බාහිර කෝණය 80යි. දැන් මම ඊට කලින් කිව්වා කෝණික බහුවශ්‍රයක බාහිර කෝණ වල එකතු අංශක 360යි. එහෙනම් අංශක 80ට x ලා 3 දෙනෙකුයි x ලා දෙන්නෙකුයි එකතු කරාම උත්තරේ අංශක 360යි. එහෙනම් අංශක 80ට x ලා 5ක් එකතු කරාම 360යි. 5යි x කියලා කියන්නේ 360න් අංශක 80ක් අඩු කරාම ඒ කියන්නේ අංශක 260යි. දෙපැත්තම 5න් බෙදනවා. එතකොට අපිට x හම්බ වෙනවා අංශක 52යි. ඔන්න ඔය විදිහට.
4 BAC BAC කියන්නේ මෙන්න මෙයා. මේ දෙවි ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණේ බාහිර කෝණය මෙයා. එහෙනම් මේ බාහිර කෝණය අභ්‍යන්තර සමුකෝණ දෙක එකතුවට සමානයි. 46යි 30යි 70යි. මේ අංශක 70යි. මේ දෙවි සම්පූර්ණ ත්‍රිකෝණයක් මම මෙයාට x කියලා දාගන්නවා. අංශක 70යි අංශක 30යි x උයි එකතු කරාම උත්තරේ අංශක 180යි. අංශක 100ට x එකතු කරාම අංශක 180යි. x කියලා කියන්නේ අංශක 180 100ක් අඩු කරාම අංශක 80යි. ඊළඟට 35. දීලා තියෙන රූප දෙක අංක සම වෙන්නේ මොන අවස්ථාවලින්ද අහන්න. පාද දෙකයි කෝණයයි. පාකෝපා වෙන්නත් පුළුවන්. පාද දෙකයි කෝණයයි පාකෝපා. එහෙමත් නැත්නම් කර්ණපා වෙන්නත් පුළුවන්. හැබැයි මේක පැහැදිලිව බැලුවොත් මේ ත්‍රිකෝණ දෙකේ විකර්ණ පළවෙනි ABC ත්‍රිකෝණ විකර්ණය AC. PQR ත්‍රිකෝණ විකර්ණය PR. විකර්ණ සමානයි කියලා දක්වලා නැහැ. කර්ණපා වෙන්න නම් කර්ණයයි පාදයයි තියෙන්න ඕනේ. එහෙනම් මේක කර්ණපා නෙවෙයි. මේක පාකෝපා. උත්තරංක 4. පැහැදිලිව මතක තියාගන්න ඕනි ත්‍රිකෝණී ත්‍රිකෝණයක් අංග සම වෙන්නේ කර්ණපා වලින් විතරක් නෙවෙයි. අනිත් ඕනිම අවස්ථාවක් වෙන්න පුළුවන්. ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණයයි පාදයයි දෙකම සමාන වෙලා කර්ණයයි තව පාදයකුයි සමානයි නම් විතරයි ඒක කර්ණපා යටතේ අංග සම වෙන්නේ. ඉස්සය සමාන්තර රාශිය වෙන්නේ මොනවද කියලා අහන්නේ. සමාන්තර රාශිය වෙන්න නම් ලක්ෂණ කිහිපයක් තියෙනවා. සම්මුඛ පාද යුගල් දෙකම සමානයි නම් සමාන්තර රාශියක්. සම්මුඛ කෝණ යුගල් දෙකම සමානයි නම් සමාන්තර රාශියක්. එක යුගලයක් සමානයි සමාන්තරයි නම් සමාන්තර රාශියක්. අන්තිමට විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් සමාන්තර රාශියක්. මේ හතරෙන් එකක් හරි තියෙනවා නම් සමාන්තර රාශියක් කියලා කියන්න පුළුවන්. අපි බලමු පළවෙනි එක. එක යුගලයක් සමානයි තව යුගලයක් සමාන්තරයි. ඒක කොහෙත්ම සමාන්තර රාශියක් කියන ලක්ෂණයක් නෙවෙයි. එක යුගලයක් සමානයි ඒ යුගලයම සමාන්තරයි. B කියන්නේ සමාන්තර රාශියක්. එක යුගලයක් එක පාද යුගලයක් සමානයි එක කෝණ යුගලයක් සමානයි. සමාන්තර රාශියක් නෙවෙයි. එක කෝණයක් අංශක 70යි කියලා දීලා තියෙනවා. තව පාද දෙකක් සමාන්තරයි කියලා දීලා තියෙනවා. සමාන්තර රාශියක් නෙවෙයි. අපිට මෙතන සමාන්තර රාශියක් කියන්න පුළුවන් මේ විතරයි. හේතුව එක් යුගලයක් සමාන හා සමාන්තර වෙන පාද තියෙන හින්දා. අංක 37. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ಐಕ್‍ය අංශක 180 බැවින් 7යි 10යි 12යි x ලා 12ක් ඉන්නවා. 12යි x සමානයි අංශක 180යි. දෙපැත්තම 12න් බෙදෙනවා. x සමානයි අංශක 15යි. මම ඊට කලින් පළවෙනි වීඩියෝ එකේ ඔයාලට කිව්වා මම නොලිව්වට ඔයා මේ හැම හේතුවක්ම ලියලා තමයි ගන්න හදන්නේ කියලා. ප්‍රශ්න අංක 38. සමාන පාදයක් කවුද කියලා අහන්නේ. මෙතන ත්‍රිකෝණවල සරල රේඛාවක් මත කෝණවල එකතු 180 හින්දා 180 140ක් අඩු කරාම අංශක 40යි. තව ත්‍රිකෝණයේ කෝණවල 180යි 70යි 40යි එකතු කරාම 110යි. එහෙනම් ඉතුරු 70 මෙයා. ත්‍රිකෝණයක සමාන කෝණ වලට පාද සමාන හින්දා මෙන්න මෙයා සෙන්ටිමීටර් 6යි. ඔයාගෙන් ප්‍රශ්නේ අහන්නේ BC පාදයේ දිග සෙන්ටිමීටර් 6යි. 39. මේක සමාන්තර රාශියක් කියලා මහේල කියනවලු. හරිද වැරදිද කියලා අහන්නේ. එකඟ වන්නේද? ඔව්. ඇයි? මේකේ මෙන්න මේ කෝණ දෙකේ ಐಕ್‍ය අංශක 180ක් වෙනවා. එහෙනම් ඒ දෙක මිත්‍ර කෝණ විදිහට හැසිරෙන්නේ. මිත්‍ර කෝණ වල ಐಕ್‍ය අංශක 180යි නා රේඛා දෙක සමාන්තරයි. එහෙනම් DE සමාන්තරයි GF වෙනවා. සමාන්තරයි. එහෙනම් එකම යුගලයක් සමාන හා සමාන්තර බැවින් සමාන්තර ආශ්‍රයකි. 40. පාකෝපායට අංග සම වෙන්න අවශ්‍ය ඉතුරු කෙනා කවුද කියලා අහන්න.
මම මීට පොඩ්ඩකට කලින් කිව්වා කෝපායන දෙයන්ට සම වෙනවා නම් පාදය, කෝණය, පාදය ඊට අමතරව පාද දෙක මැද කෝණේ ඉන්නත් ඕනි කියලා. එහෙනම් AC පාදය සහ PR පාදය. ABCD සමාන්තර ආශ්‍රයයක්. මෙයාගේ හරිවැල තමයි P, මෙයාගේ හරිවැල තමයි Q. මෙයා සමාන්තර ආශ්‍රයක්ද කියලා අහන්නේ. ඔව්. ඇයි? AP පාදය සමානයි QC පාදය. හේතුව තමයි දත්තය. දීලා තියෙනවනේ මේ දෙක සමානයි. ඊළඟට AP පාදය සමාන්තරයි QC පාදය. හේතුව තමයි දත්තය මේ දෙක සමාන්තරයි කියලා තියලා. එහෙනම් එක් යුගලයක් සමාන හා සමාන්තර බැවින් AP Q සමාන්තර ආශ්‍රයකි. 42. හරිනම් හරි වැරදි නම් වැරදි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍යාංශක 180කි. ගන්නවා සරලම කරුණක්. හරි. පාද දෙකක් සමාන වන කෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සෑම විටම සමාන වේ. ඔව්. ඍජු කෝණී ත්‍රිකෝණයක් අංග සමවන්නේ කාරණා පාවස්ථාව යටතේ පමණි. දැන් පොඩකට කලින් කිව්වා එහෙම නෑ. 43. සවිධි බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණයක අගයාංශක 150යි පාද ගාන 7. එහෙනම් අභ්‍යන්තර කෝණයක් 150යි නම් 180ෙන් 150 අඩු කරාම බාහිර කෝණයක් අංශක 30යි. එහෙනම් මුළු එකතුව 360 බෙදෙනවා අංශක 30න්. පාද ගාන 12යි. 44 වෙනි ප්‍රශ්නේ. මෙන්න මෙයාගේ අගය කීයද කියලා අහන්න. මේ x කීයද කියලා අහන්න. බලමු. මේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. පොඩි ත්‍රිකෝණේ ගත්තොත් අංශක 124ට AB දෙන්නම එකතු කරාම උත්තරේ අංශක 180ක් වෙන්න බෑ. එහෙනම් AB දෙන්නගේ එකතුව අංශක 180ෙන් අංශක 124ක් අඩු කරාම අංශක 56යි. ඊළඟට බලමු. ලොකු ත්‍රිකෝණේ ගත්තොත් මේ කෝණේ මෙයයි. 2a ගන්න 2b ගන්න x කියන්නේ අංශක 180යි. ආයෙන දෙන්නෙකුයි බීලා දෙන්නෙකුයි. එක a කෙනෙකුයි b කෙනෙකුයි 56යි නම් ඒලා දෙන්නෙකුයි බීලා දෙන්නෙකුයි කියන්නේ 56ේම දෙක 112යි. 112ට x එකතු කරාම අංශක 180යි. x හොයන්නේ අංශක 180ෙන් 112ක් අඩු කරාම අංශක 68යි. එහෙනම් කෝණය අංශක 68යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍යාංශක 180 බැවින් අංශක 60ට 2යි xy එකතු කරාම අංශක 180යි. එහෙනම් අංශක 60ට x 3 දෙනෙක් එකතු කරාම අංශක 180යි. 3x කියලා කියන්නේ අංශක 180ෙන් අංශක 60ක් අඩු කරාම අංශක 120යි. එහෙනම් x හොයන්න දෙපැත්තම බෙදනවා අංශක 40යි. පොඩි ගැටලුවක් වුණා ළමයි 37 වෙනි ප්‍රශ්නේ. 37 වෙනි ප්‍රශ්නේ අපි කෝණයක අගය අංශක 15යි කියලා හොයාගත්තනේ. හැබැයි ඔයගෙන් අහලා තිබ්බේ ඒක නෙවෙයි. ඔයගෙන් අහලා තියෙන්නේ මේක මහා කෝණික ත්‍රිකෝණයක් වෙනවා කියලා. හොඳට බලන්න. මේකේ කෝණ තුන ඉන්නේ 2යි xy 3යි xy 7යි xy. x 15යි නම් දෙවරක් 15 30යි. x 15 ඉඳලා තුන්වරක් 15 අංශක 45යි. 7 වරක් 15 අංශක 105යි. එහෙනම් එක මහා කෝණයක් තියෙනවා මහා කෝණික ත්‍රිකෝණයක් වෙනවා. ඒ කොටසේ මම අංශක 15යි කියලා හොයාගෙන විතරයි ගියේ. ඔයයන් අහලා තිබ්බේ මහා කෝණික ත්‍රිකෝණයක් කියලා. ඊළඟට
46. x මෙයාගේ කීයද කියලා අහන්න. මේ ඉන්නම බාහිර කෝණය. මෙයාත් බාහිර කෝණය. එහෙනම් ඉතින් ඉතුරු කෙනාගේ බාහිර කෝණය හොයාගමුකෝ. මෙන්න මෙතන මෙයා 50යි නම් මෙයා 130යි. එහෙනම් බාහිර කෝණ වල එකතු අංශක 360යි. අංශක 130ට අංශක 110කුයි x එකතු කරාම අංශක 360යි. අංශක 240කට x එකතු කරාම අංශක 360යි. එහෙනම් x හොයන්න අංශක 360න් අංශක 240ක් අඩු කරනවා. x කියලා කියන්නේ අංශක 120යි. PQR සමාන්තර ආශ්‍රයක් ලු. සමාන්තර ආශ්‍රයක් නම් සම්මුඛ පාද සමාන්තර වෙනවා. ඔයාගෙන් අහන්නේ PXRY සමාන්තර ආශ්‍රයක්ද කියලා. PXRY සමාන්තර ආශ්‍රයක් මේ දෙන්න සමාන්තර හින්දා අනිවාර්යෙන් PX සමාන්තරයිනේ YR ට RY ට එකක් අපි දන්නවා. ඊළඟට ඉතුරු කෙනා සමානයි කියලා පෙන්නනවා නම් හරිනේ. PQR සමාන්තර ආශ්‍රයක් හින්දා PQ සමාන වෙනවා SR ට. PQ සමානයි SR ට. ඊට දත්තයේ දීලා තියෙනවා XQ සමානයි SY ට කියලා. එහෙනම් PQ ගෙන් XQ අඩු කරාම එන උත්තරේ PQ ගෙන් XQ අඩු කරාම එන උත්තරේ PX සමාන වෙනවා SR ගෙන් SY අඩු කරාම එන උත්තරේ SR ගෙන් SY අඩු කරාම එන උත්තරේ YR ට RY ට. එහෙනම් PX සමාන්තරයි RY PX සමානයි RY. එහෙනම් සමාන හා සමාන්තර බැරි සමාන්තර ආශ්‍රයකි. හතලිසට x යාගේ xy දෙන්නෙක් කීකා වැරදීමකින් x යාගේ සොයන්න. මේ ත්‍රිකෝණයක් නේද? එහෙනම් ඔක්කොම x ලා ඉන්නවා ඔයා. 6යි x කියලා කියන්නේ අංශක 180යි. දෙපැත්තම 6න් බෙදුවම x කියන්නේ අංශක 30යි. x යාගේ සොයන්න. ක්‍රම දෙකක් තියෙනවා කලින් කිව්වා වගේ. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයිතින් සමානයි. 80ට x එකතු කරාම 140යි. එහෙනම් x කියලා කියන්නේ අංශක 140න් අංශක 80ක් අඩු කරාම අංශක 60යි. එහෙමත් නැත්නම් සරල රේඛාවක් මත කෝණ වල අයිති අංශක 180 හින්දා මෙයා 40යි. එහෙනම් x උයි අංශක 40යි අංශක 80යි එකතු කරාම උත්තරේ අංශක 180යි. x අංශක 120ක් එකතු කරාම අංශක 180යි. x කියන්නේ අංශක 180න් අංශක 120ක් අඩු කරාම අංශක 60යි. ඔය ඕනි ක්‍රමයකින් වාට පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට 50. AB සමානයි AC BP සමානයි QC. අංග සම ත්‍රිකෝණයේ උගල දෙකක් පෙන්නන්න ඔයාලට. මේ බලන්න. මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් මේ පාද දෙක සමාන හින්දා මෙයාට ඉස්සරහින් ඉන්න මෙන්න මේ කෝණේ මෙයාට ඉස්සරහින් ඉන්න මෙන්න මේ කෝණේ සමානයි. ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන වේ. එහෙනම් මේ ලොකු ත්‍රිකෝණේ මේ පාද දෙක සමාන නම් මේ කෝණ දෙක සමානයි. එහෙනම් ABP ත්‍රිකෝණය සමාන අංග සම වෙනවා ACQ ත්‍රිකෝණයට. හේතුව මොකක්ද? මේ පාදෙට මේ පාදය, මේ පාදෙට මේ පාදය, මේ කෝණයට මේ කෝණය. පාකෝ පායත්තේ. තව මේ ලොකු ත්‍රිකෝණය ABQ ත්‍රිකෝණයට ACP ත්‍රිකෝණය මොනවද අවස්ථා? AB ද AC හරි. කෝණයට කෝණය හරි. ඊළඟට BP පාදෙට CP BQ පාදෙට CP පාදෙ. ඇයි අපි දන්නවා BP ද QC සමානයි කියලා. මම දෙපැත්තටම PQ එකතු කරොත්
BP ට PQ එකතු කරාම BQ හැදෙනවා. QC ට BP එකතු කරාම CP හැදෙනවා. එහෙනම් මේ දෙන සමාන හින්දා මේක පා කෝ පා යටතේ අංග සමයි. මේ විදිහට අංක 26 ඉඳන් 50 වෙනකන් තියෙන කෙටි ප්‍රශ්න අපි සාකච්ඡා කරලා ඉවර වෙනවා. ඊළඟට 50 ඉඳන් ප්‍රශ්න අංක 75 වෙනකන් තියෙන කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන්න අපි හම්බෙමු.